නැවත සාදු කියන්න. වැඩම කළ වදාළ කොපියාවත් අරිගෙත් මුනි විහාරය මොරොන්දුව සීමා බෝධි විහාරය යන උභය විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී අපේ සහෝදර අපේ මාගල්වේ පඤ්ඤානන්ද පඬිතු හාමුදුරුවෝ වහන්සේ උගල්බඩ මල්ලාස රාජමහා විහාරාධිකාරී තිබලංගොඩ ජෝතිපති හාමුදුරුවෝ ප්‍රධාන වැඩම කළ වදාළ පූජනීය මහා සංඝරත්නයන් අවසරයි පිගංගානවර වත්තේ යාපෝට් කීඩා සමාජයේ සමාජිකයන් හැමදෙනාම එවැගේම උගල්බඩ බටහිර ගාම් නිලධාරීතුමිය ඇතුළු රාජ නිලධාරීන් හැමදෙනාම ඇතුළු කාරුණික වාසනාවන්ත පින්වතුනි පින්වතියනි අද මේ හැමදෙනාම එකතු පහදා වෙලා ගංගානගොඩවත්ත ගම්මානයේට ඉතා වටිනා වූ දවසක් අභිමානවත් දවසක් හැටියට ඒක රාශිය වෙලා වටිනා කියන පින්කමක් සිදු කරන්න බලාපොරොත්තු වෙන අවස්ථාව. පූජනීය මහා සංඝරත්නය ඉතාම ගෞරවයෙන් ඓතිහාසික උගල්බඩ මල්ලාස රාජමහා විහාරස්ථානයේ සිට පුද පෙරහැරෙන් වැඩම කරවාගෙන ඇවිත් මෙපෙජා ශාලාව මත සූදානම් කරන් දෙදුණු විශේෂ ආසනයක සදාතුක ධාතුන් වහන්සේ තැන්පත් කරලා ආසන පරයන්තේ දක්වා පූජනීය මහා සංඝරත්නය වඩා ඉඳුවාගෙන පන්සේ සමාදන් වෙලා සිළුවක් පිරිසක් බවට පත් වෙලා දානේ අගභාගයේ බුදු පූජා වශයෙන් පූජා කරලා ඉනිපිටි බලාපොරොත්තු වන්නේ අෂ්ට පරිස්කාර සිසුපිරිකරින් සමලංගුතු භික්ෂා දානය අස්සාරි පුද්ගල මහා සංඝරත්නයට සාංගිකව පූජා කරනවා. අද මේ වෙනි උදාර පින්කමක් සංඝසදානමය පින්කමක් වගේම අද රාත්‍රියේ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාමය පින්කමක් සිදු කරලා මේ ගමට රටට සමස්ත ලෝකයාටම ආශිර්වාදයේ පිණිස ආශිර්වාදාත්මක පින්කමක් සිදු කරන්න ඕනි කියන අභිලාෂය ප්‍රාර්ථනාව ඇති කරගෙනයි මේ පින්කම් මාලාවම සංවිධානය කළ තිබෙන්නේ. පිගංගානගොඩ වත්ත යාපෝට් කීඩා සමාජයේ තරුණ පිරිස එකතු වෙලා සියලුම ගම්වැසියන් හැමදෙනාම ඒක රාශී කරගෙන ඒ අයගේ සහයෝගය සම්බන්ධතාවය ඇති කරගෙන මේ ආශිර්වාදාත්මක පින්කම සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ගොඩාක් සන්තෝෂයටපත් වෙනවා මේ තරුණ පිරිස මේ ගමට නායකත්වය ලබා දෙමින් මෙවැනි පින්කමක් ඉතාම ලස්සනට දුටුදුටුවන්ගේ සිසතන් තුළ බුද්ධාලම්බන ප්‍රීතිය ඇති වෙන ආකාරයට විචිත්‍රවත් විදිහට මෙවැනි පින්කම් සංවිධානය කිරීම පිළිබඳව ගමේ පන්සලේ හාමුදුරුවෝ හැටියට අපි ගොඩාක් සන්තෝෂයටපත් වෙනවා. කුඩා තරුණ අය දහමින් ඈත් වෙලා යන අවධියක විවිධ විසමාචාරවලට අපේ රටේ තරුණෝදවිය ගොදුරු වෙලා යන යුගයක අපේ මේ ගමේ මේ තරුණ පිරිස මේ හතර පේරුවේ ඉන සියලුම තරුණයන්ට හොඳ ආදර්ශයක් සපයමින් තමයි මේ කාර්යය සිදු කරන්නේ. අපේ සායේ සමිතියේ සියලුම තරුණ පිරිසට අපේ ආශිර්වාදය නිරන්තරයෙන්ම සිහිපත් කරනවා. මේ ගමම එකතු කරගෙන අද මුළු ගංගානගොඩ වත්ත ගම්මානයේම හැමදෙනාගේම සිසතන් තුළ හොඳ සිතුවිලි ඇති වෙච්ච දවසක්. අද විතරක් නෙමෙයි මේ දින 6-7ක් පුරාවටම මේ පාරවල් සැකසීම, ලයිට්ලා දැමීම, මේ පින්කමත් එක්ක මේ මණ්ඩප සූදානම් කිරීම, දාන උපකරණ සකස් කිරීම හැම ගෙදරකම අද දවස හැම කෙනෙකුගාම තියෙන යහපත් සිතුවිලි අපේ ගමේ ආශිර්වාදාත්මක පින්කම කියන සංකල්පය තමයි ලෝකුඩා හැමදෙනා තුළම තිබෙන්නේ. ඒ නිසා තරුණ පිරිස එකතු නිසා එක අරමුණකට සම්බන්ධ වුණු නිසා ඔබේ එකමුතුකම සමගිය සමාදානයේ ගංගානගොඩ වත්ත ගමට ලොකු ආශිර්වාදයක් වගේම සමස්ත ගම්මානයේ ඉන්න තරුණ අයට ලොකු ආදර්ශයක් හැටියටයි අපි මේ කාර්යය දකින්නේ. එයාපෝට් කීඩා සමාජයේ තරුණ පිරිස ඓතිහාසික උගල්බඩ මල්ලාස රාජමහා විහාරස්ථානයේ සමග බොහොම සමීපව කටයුතු කරන තරුණ පිරිසක්. අපට බොහොම ශක්තියක් වෙච්ච තරුණ පිරිසක්. පහුගිය
පස්දුර ඇසල මහා පෙරහැර කටයුතු වලදී පූර්ණ දායකත්වය මේ තරුණ පිරිසකින් ලැබිච්ච සහයෝගය අපි විශේෂයෙන්ම මේ වෙලාවේ සිහිපත් කරනවා. ඒ අය ගත්ත පන්නරය, ඒ අය ගත්ත අරමුණ මේ පෙරහැර කටයුතු සඳහා යම් දායකත්වය ලබා දුන්නාට ඒ ගැම්මෙන් යෝගිමත් වෙලා පෙරහැර කටයුතු තාම සාර්ථක කරගන්නට තරුණ ශක්තිය අපේ රාජමහා විහාරස්ථානයේ ලැබුණු බව අපි විශේෂයෙන්ම සිහිපත් කරනවා. අවිතයි ඇතුළු මේ හැමදෙනා තරුණ පිරිස ගිහිල්ලා අපිට ආරාධනා කර හාමුදුරුවෝ මේ වගේ පින්කමක් කරන්න ඕනේ, කාලයක් තිස්සේ බලාපොරොත්තු වෙච්ච දෙයක් ගමට ආශිර්වාද කරන්න. කල් ඇතු මාස 3කට 4කට එහා ගිහලා තමයි මේ දිනේ වෙන් කරගත්තේ. දාවල දානමය පින්කම සිද්ධ කරලා රාත්‍රී කාලේ මේ පිරිත් දේශනා පවත්වන්න ඕනේ කියලා. හොඳ සිතුවිලි ඇති කරගෙන යම් ප්‍රාර්ථනාවක් ඇති කරගෙන යම් ක්‍රියාවක් කරනකොට සත්පුරුෂාය ඒවට උදව් කරනවා. මේ තරුණ පිරිස ආරම්භයේ තිබුණු අරමුණට මම එනකොට මේ වෙනකොට සියල්ල හිතුවටත් වඩා හොඳට කරගන්න මේ ගමේ හැමෝගෙම සහයෝගය ලැබුණු බව අපිට ආරංචි වුණා. ඒව අපිට පේනවා. මීටර ගානක්ම ප්‍රධාන පාරේද මේ තරණ වෙනකම්ම ලයිට් වලින් වියන ඒ ගෞරවය දක්වන්නට ඒ කටයුතු සිදු කර විශාල මුදලක් වියපෑදම් කරලා ඒ කටයුතු කරන්නට සොකු ශක්තියක් මේ ගමේ හැමෝම ලබා දුන්නා. හොඳ ඉතින් ප්‍රාර්ථනා කරගෙන හොඳ සිතුවිලි ඇති කරගෙන යමක් කරනකොට සබහා ධර්මයේ ආශිර්වාද දෙවි දේවතාවුන් වහන්සේලා ආශිර්වාද වගේම සද්ධායති උදවිය උදව් උපකාර කරන. ඒ නිසා තරුණ පිරිස ලොකු ඕනෑකමක් ආරාධනා කර මොහොතේ ඉඳන් විටින් විට පන්සලට ගිහිල්ලා අවවාද අනුශාසන ලබාගෙන මේ විදිහට කොහොමද කරන්න කියලා හැම දෙයක් පිළිබඳව තරුණ පිරිස ඒ කටයුතු සිදු කරා. අපි දකින ලොකුම දෙයක් තමයි අතර තියෙන සමගිය. ඒ වගේම අන් අයට අවුම්කම් දීම. පෙරහැර කටයුතු වෙලාවේ ලොකු දවන්ද තොරණක් උගල්බඩ මංහන්දිය අභියස දර්ශනීය තොරණක් ඉදිරි කරේ මේ තරුණ අයගේ දෑතින්. ඉතින් අපි දැක්කා එකා වගේ එකට එකතු වෙලා එක්කෙනෙක් යමක් කිව්වොත් එහෙම එතෙන්ට අවනත වෙලා බොහෝම සමගියෙන් තරුණ පිරිසේ කටයුතු සිදු කරා. ඒ නිසා අපේ ආශිර්වාද අපි නිරන්තරයෙන්ම පළ කරනවා. ගමේ තරුණ ශක්තිය තමයි ගමට අවශ්‍ය වෙන්නේ. ඔබ මේ වගේ නායකත්ව ලබා දුන්නේ නැත්නම් අද මේ වගේ පින්කමක් මේ ගමේ සිදු වෙන්නේ මේ වගේ ලස්සන කරන්න පුළුවන් කමකුත් නැහැ. පිරිතක් කියන්න පුළුවන් වේවි. හැබැයි මේ වගේ ලස්සනට මෙතන ඉඳන් ප්‍රධාන පාලනග මේ වියන ගහනවා කියන එකම කොයිතරම් අපහසු කාර්යයක්ද. අපි දන්නවා රෑ 1 2 3 වෙනකන් සමහර දවස්වල මේ තරුණ පිරිස් කටයුතු කරා. පෙරහැර සඳහා හෙට රාත්‍රී පෙරහැර සඳහා වීදිය ලයිට් වලින් සලසලා පොඩි වලින් සලසලා ඒ සීළු කටයුතු තරුණ ශක්තිය තමයි හැම වෙලාවෙම යොදවල මේ කටයුතු ලස්සන කරන්න කටයුතු කරා. අපිට මතක් වෙනවා පෙරහැර වෙලාවෙත් මේ තරුණයෝ නිතර පන්සලට ගියා. පෙරහැර වෙලාවේ කොඩි ටික දාන්න, තොරන් ගහන්න හැම වෙලාවෙම මාළකට ඇවිල්ලා මොනවද හාමුදුරු ඕනේ කියලා මේ තරුණ පිරිස තමයි හයියක් බවට පත් උනේ. මේ ගංගානකොළවත් තරුණ පිරිස. තීසා ඒ නායකත්වය ඒ හැඟීම සාසනික ලැබියාවේ මේ හැම එකම කරන්න ලොකු ඕනෑකම නිසා ගංගානකොළවත් ලොකු ශක්තියක් ආශිර්වාදය මේ වැඩිහිටි හැමෝම මේ හැම දිනාටම ආශිර්වාද කරන්න ඕනේ. ගමේ හයිය, ගමේ ශක්තිය, ගමේ දින ජීවනාලය තමයි තරුණ පිරිස කියලා කියන්නේ. ගමේ ඉන්න ගමේ නිවාසලේ දරුවෝ ඉන්නවනම් මේ සමිතිය සම්බන්ධ කරන්න ඕන. ආගමික දහමට යොමු වෙලා කටයුතු කරන මේ සමිතියේ ඉන්න හැමෝම බොහොම හොඳින් කටයුතු කරන තරුණ පිරිස තමයි වැරදි වලින් ඈත් වෙලා කටයුතු කරන අය. එහෙම අපි දන්න විදිහට කිසිම වැරදි වැඩ වලට යන්නේ තරුණ පිරිස තමයි මෙතන එකතු වෙලා ඉන්නේ. අපි දැක්කා මේ පෙරහැර කටයුතු වෙලාවේ පන්සලට ආපු වෙලාවේ වුණත් අර එකමුතු සමගියෙන් සමාදානයෙන් මේ කාර්ය සිදු කළා. ඒ නිසා රාත්‍රී කාලයේ උතුම් පරිත්‍රාණ ධර්ම දේශනා පවත්වලා ආශිර්වාද සිදු කරන බලාපොරොත්තු වෙනවා. ඒ යාපෝට් කීරා සමාජයේ හැමෝටම ආශිර්වාද කරා. ඒකට තරුණ වගේම වැඩිහිටි අය ගොඩාක් අය උදව්